සුබම සුබ දවසක් හැමෝටම. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර වර්ණවත් කරන එක පුංචි දෙයක්. මේ වීදුරු බෝලෙට එළිය වැටුනම මුළු කෑම කාමරයම මේ විදිහට වර්ණවත් වෙනවා. ඉතින් අද දවසේදී සතියක් ඉක්මවලා තියෙන්නේ පුංචිම පුංචි ප්‍රතිඵලයක් ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් කලින් වගේම මම බර කිරණ එකට නැගලම ඔයාලට පෙන්වන්නම් කොහොමද චැලෙන්ජ් එක කියලා. කිලෝ 65ක් තිබුණේ කිලෝ 3ක් අඩු වෙලා තියෙනවා. මගේ අර නීති 3 මං හරියටම පිළිපැදපු නිසා. ඉතින් පළවෙනි නීතිය තමයි වතුර බොන එක. මං ඔයාලට කලිනුත් කිව්වා වතුර බොන එක අනිවාර්යයි කියලා. ඉතින් ඒක තමයි මට ගොඩාක්ම මගහැරිලා තිබිච්ච දේ. මම ඉක්මනටම මේ සතිය ඇතුළත මගේ වතුර බොන එක මම පටන් ගත්තා. ඉතින් දෙවෙනි එක තමයි මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ කෝපි බොන එක නවත්තන එක. ඉතින් කෝපි වෙනුවටත් මොන හරි එකක් බොන්න ඕන නිසා ඉරමුසු, ඒ වගේම බෙලිමල්, ඒ වගේම වෙනිවැල් ගැට. අද දවසේදී මේ වෙනිවැල් ගැට එකක් තමයි බොන්නේ බොහොම අමාරුවෙන්. ඉතින් බොන විදිය නම් දාන්නේ නැහැ. රයිට්. මේක තමයි මගේ තුන්වෙනි චැලෙන්ජ් එක. මං මටම පනවගත්තු තුන්වෙනි නීතිය තමයි යෝගා කරන එක. විශේෂයෙන්ම භාවනාව කියන දේ සිදු කරලා යෝගාභ්‍යාස සිදු කරන එක. ඉතින් මේ කරන්නේ කපාලභාති කියන ප්‍රාණයාමය. ඉතින් ඔයාලට පේන්න පුළුවන් ඉක්මනට හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා කියලා. මේ වීඩියෝ එක මම ස්පීඩ් එක 6කට දාලා තියෙන්නේ. වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් අද දවසේදී කම්මැලි නිසා මම ජීන් යෝගාභ්‍යාසයක් තමයි සිදු කරන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි මේකෙදි එඩිට් එකක් තමයි මේ දාලා තියෙන්නේ. සම්පූර්ණම යෝගාභ්‍යාසයන් දැම්මොත් එහෙම ඔයාලට මේක බලාගෙන ඉන්න එපා වෙන නිසා. ඉතින් සතියක් ඇතුළතදී මගේ නීති 3 මං හරියටම පිළිපැදපු නිසා අද දවස මේ වෙනකොට මගේ ශරීරයේ බර කිලෝ 3ක් මං කොහොම හරි අඩු කරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ මට පුළුවන් නම් ඔයාලට බැරි කමක් නැහැ. ඉතින් අපි ඊළඟ සතියට මොකද කරන්න කියලා මං හිතුවා. අනිවාර්යෙන්ම මේ සතියේ ක්‍රියාත්මක කරපු විදිහටම මේ නීති 3 ක්‍රියාත්මක කරන අතරතුරදී මම හිතුවා තවත් නීති 3ක් මං මටම පනව ගන්නවා කියලා. ජීවිතේ ඒකාකාරී වෙන්නේ සමහර වෙලාවට අපි ගන්නා වූ සමහර තීරණ නිසා. සමහර විට කිසිම තීරණයක් නොගන්න නිසා. මේ ලෝකයේ තුල අපිට ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම ශරීරය කියන දේ අත්‍යවශ්‍යයි. ඊටත් අමතරව නිරෝගී ශරීරය කියන්නේ අත්‍යවශ්‍යම වැදගත්ම වූ දෙයක්. ඉතින් මේ අද දවසේදී මම බිත්තියත් එක්ක එකතු වෙලා මගේ පුංචිම පුංචි පර්සනල් ප්‍රැක්ටිස් එක සිදු කරන ගමන් අන්තිමටම යෝගා අවසානයේදී පාද දෙක ඉහළට තියාගෙන බිත්තිය දිගේ මම හිප් එක ඕපන් වෙන්න දුන්නා. ඒ වගේම තමයි ශරීරය සැහැල්ලු වෙන්න, මනසින් සැහැල්ලු වෙන්න පුංචි වෙලාවක් වියදම් කරා. මං ඊළඟට ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්න නීති 3 තමයි රෑ 7ට කලින් කන එක. ඒ වගේම තමයි මගේ තිබිච්ච නරකම පුරුද්දක් තමයි දහවල් නිදා ගන්න එක. ඒකත් අඩු කරනවා. ඒ වගේම රෑ 10ට කලින් නිින්දට යන එක. සුබ දවසක් හැමෝටම.